ऑपरेशन थिएटर है නරුවේ යනවා බයික් එකේ. වැස්සකුත් තියෙනවා නාගෙන තමයි යන්නේ. කිලෝමීටර් 215ක් යනවා මේ පොළොන්නරුවේ. ගෙස්ට් හවුස් එකක් තියෙනවා. ඒකට තමයි යන්නේ. සලක්කෙන්න. අපේ අම්මලා ගිහිල්ලා ඉන්නේ. අපි දැන් යනවා බයික් එකේ. අපි උදේ 8ට වගේ තමයි ගෙදරින් පිටත් වුනේ. අපි කාලා නෙවෙයි ආවේ. ඉතින් මගෙන් කන්න කැම කඩයක් හරියට තිබ්බේ නැති හින්දා අපි කැරවන් ෆ්‍රෙෂ් එකෙන් ෂෝටිස් ගත්තා. කොහොම හරි කාලා අපි ටික දුරක් යනකොට ඩමු වගේ පහු වෙනකොට වහින්න ගත්තා. ලොකු වැස්සකුත් නෙවෙයි පොදයක් වගේ. ඉතින් ඒත් අපි දෙන්න ඉතින් එහෙමම ගියා. ආයෙ නැවත ඉන්න ගියොත් වෙලා යනවනේ. අපි ඉක්මනට ගෙදරට යන්නත් ඕන. අපි ගියේ 28 වෙනිදා 29 වෙනිදා ඩාන්සර් තියෙන හින්දා ඒ වැඩ කරන්නත් ඉතින් ඉක්මනට යන්න එපයි. ඒකින් ඉතින් අපි නැවතුනේ නෑ. එහෙමම මේ බලන්නකො මේ ලෝරිය පටවගෙන යන බඩ පාරේ යන්නත් බෑ. මෙච්චර ලොකුට බඩ පටවගෙන යනකොට. ටික දුරක් පායලා ආයෙම කුරුණෑගලට ලං වෙනකොට වහින්න ගත්තා. ඉතින් ඒ පාරත් අපි නාගෙනම තමයි ගියේ. මොකද ලොකු වැස්සක් නෙමෙයි පොදයක් හින්දා. දෙවෙනි පාරටත් එවෙන අපි කලින් දෙමුනේ කොහෙද? තිහාරියේද නෑනේ. තිහාරියට එහාම. දෙවෙනි පාරටත් එවෙන කුරුණෑගල. අපි දෙවෙනි කුරුණෑගල. කුරුණෑගල. හරිද? ගම්මුල්ලට කිලෝමීටර් 56ක් තියෙනවා. මොකදවා කකුල වීගන්නේ. Okay. කොහොමහරි කොස්කැලේ හරියත් පාස් කරලා යනකොට හොඳටම වහින්න ගත්තා. කියන්නේ හයියෙම වහින්න ගත්තා. අපි ඉතින් එද්දි කෝකටක් කියලා ජැකට් ගෙනාවා. ඉතින් මේ ජැකට් දාගන්නවා. මොකද මේ වැස්සෙත් යන්න බෑ. මගෙන් මගට වහින හින්දා ජැකට් දාගෙන මයන් කියලා තමයි දැන් මේ යන්නේ. වැස්සට තෙමි අවුවට කරවේ. මෙහෙම බයික් එකේ යන එකත් අමුතුම අතල් එකක් තියෙන්නේ. පොඩ්ඩක් කොන්දයි බෑක් සයිඩ් එකයි නරිතෙනවා. හැබැයි ඉතින් එච්චර ලොකු අවුලක් නෑ ඒක. අපිට දඹුල්ලේ තමයි මෙන්න මෙයාව හම්බුනේ. එයාගේ බෙල්ල කරපටියක් තියෙනවා නෑ. ඇයි එහෙම දාලා තියෙන්නේ කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඇයි එහෙම දාලා තියෙන්නේ කියලා. අනිත් පැත්තට හැරලා ගෙවුවා නම් තමයි තේරෙන්නේ. පාරේ වැඩි යනවා. පාරේ වැඩි යනවා නේද වාටාලිය කවුද? උඹට කොටයි දුවන්න පාරවලුත් නෑ. කොහොමහරි අපි දඹුල්ල ඊට පස්සේ හබරන ඊට පස්සේ මින් ඒරියා ඔය තුනම පාස් කළත් අපිට හම්බුන එකම ගාලිය තමයි ඔය. නැත්තම් සාමාන්‍යයෙන් ඉතින් හබරනදී එහෙම ඉන්නවනේ අලි. අපි ආව යන වෙලාවෙ නම් හිටියේ නැහැ.
මම දාගෙන යන හෙල්මට් එක ටිකක් ලූස්. ඒ කියන්නේ මගේ කොණ්ඩේ ලිස්සන හින්දාද දන්නේ නැහැ. ඒක උලඟට යන්න බලනවා. මම දඹුල්ල ටවුන් එක හරියේදී කැප් එකක් ගත්තා. දැන් මේ කැප් එක දාලා මේ හෙල්මට් එක දාගත්තා. නැත්තම් හිර නැහැ මේ හෙල්මට් එක. ඔන්න දැන් තමයි අපි කන්න හදාන්නේ. මම හිතන්නේ මින්නේරියේදී තමයි අපි කන්න ගත්තේ. ඒකත් හෙලබොජුන් එකකින් ගත්තේ. අර කැරවන් ෆ්‍රෙෂ් එකේදී කාලා ආවට පස්සේ බඩගින්නක් ආවේ දැන් මම හිතන්නේ වෙලාව එකට විතර ඇති. කන්න කියලා මේ හරියේදී හොඳ කඩයක් තිබ්බේ නෑ. ඉතින් අපි හෙලබොජුන්ගෙන් තමයි කන්න නැවැත්තුවේ. ඒ කෑම නම් සෙට් නෑ ඇත්තම කිව්වොත්. ඔන්න දැන් අපි අපේ ගමනාන්තයට ලං වුණා. ඒ කියන්නේ අපේ ගෙස්ට් හවුස් එකට ළඟයි. අපි බලමු අපේ ගෙදර කට්ටිය මොකද කරන්නේ කියලා. මෙතන කට්ටිය එනවලු ගහන. අපි යනකොටත් කට්ටිය ලෙවල් සුද්ධ කර කර හිටියේ අපේ සුප් දන්සල. ඊට පස්සේ අපි වොෂ් දාලා ටික වෙලාවක් ඉඳලා අපි හවස් වෙලා ආවා ගෙස්ට් හවුස් එකට ළඟම තියෙන හන්දියට. ඒක තමයි සුංගාවිල හන්දිය. ඉතින් ඒහේ ඉන්නේ ගොඩක්ම මුස්ලිම්. යාළගේ කඩවල වල හවුස් එකට තියෙනවා මෙන්න මේ බයිට් එක. ඉතින් අපි මෙහෙ ආවොත් අනිවාර්යෙන් මේකක් කනවාම තමයි. ඒකේ තියෙන හරි අමුතු ටේස්ට් එකක්. මේක දෙසියට දාලා තියෙනවා. ඔව් මේ සමෝසත් මේකට හරියන්න දාන්න. මේකට 200ට හරියන්න මේ සමෝස කැලි දෙකක් වගේ දාන්න. කීයද සමෝස එක? වෙනම ගන්න ඕනේද ඒක? ඔව් ඒක කීයද එක? 40. දෙකක් දාන්න. හරි ගත්තා. දැන් අපි දෙන්න යනවා මේ බයිට් එකත් අරගෙන. ඒ හරියේ තියෙනවා කුඹුරු. ඉතින් ඒ හරියේ හුළඟක් තියෙනවා. ඉතින් ආසයි ඒ වගේ පැත්තකට ආවහම එහෙම ඉන්න. ඉතින් මං කිව්වා හස්බන්ඩ් අපි මේ පැත්තකට ගිහිල්ලා මේකත් කාලා චුට්ටක් වෙලා ඉඳලා එමු කියලා. අපි දෙන්න බයිට් කන්න. වැහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇඳිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා තනි පැසේදී තනි බහුරගෑ රැකනන් බලලා අපේ ශාවක පෑයුතරුවී පැපැලුම් හින්දා තනියතාසේ හිතින් හිතපු මල්වියේ අරුමේ නුඹ නිසාවෙන් හිතේ පිරුණු ආලයෙන් මැදුනේ. ඔන්න ඊට පස්සේ අපි සුප් දන්සලේ වැඩ පටන් ගත්ත රෑ වෙලා. අපි ඉතින් කට්ටිය ගොඩක් දෙනෙක් හිටියා. ඉතින් හැමෝම එකතු වෙලා සුප් දන්සලට ඕන එළවලු කපන්න ගත්තා. ඔන්න ඔය අතරේ අපිට හම්බුණා කෝපි එකක්. The next day. මේ ඊළඟ දවසේ උදේ. ඒ කියන්නේ අපේ අම්මලා පාන්දර 5ට විතර නැගිටලා තිබුණා. මම නැගිටින්න චුට්ටක් වෙලා ගියා. මෙන්න මෙහෙම තමයි අපේ බැනර් එක ගහලා තිබුණේ. උදේම නැගිට ගමනොත් මට තේක ගෙනත් දුන්න හස්බන්ඩ්. ඊට පස්සේ කොමාරි අපි දන්සල පටන් ගත්ත වෙලාවේ රතෙන් දාපු වෙලාව වීඩියෝස් නැහැ. ගන්න අමතකුණා. ඔන්න ඉතින් පොඩ්ඩ සෙනඟ එනවා. මගේ මේ වීඩියෝ ක්ලිප්ස් වල තියෙන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකට කොපිරයිට් වදින්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකට කොපිරයිට් වැදිලා තිබුණා. මම ඒක රිමූව් කරනවා. එතකොට ඔයාලට මේ වීඩියෝ ක්ලිප්ස් නිකන් උඩින් පාත්තුනා වගේ තියෙයි. ඉතින් මොකද බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් නැති හින්දා. ඒක වැඩි ගණන් ගන්න එපා.
පේනවා නේද අපේ සුප් දන්සලට ඇවිල්ලා ඉන්න සෙනඟ. මට නම් හරියම සතුටුයි. අපේ මේ දන්සලේ සම්පූර්ණ දායකත්වය අපේ පවුලේ අයගෙන් විතරයි. මේ දන්සල සම්පූර්ණ අපෙන් තාත්තා තමයි කළේ. ඉතින් ඒ වගේම මගේ පවුලේ අය, හස්බන්ඩ්, එතකොට මගේ ආච්චි, ලොකු තාත්තා, නංගිලා, මල්ලිලා, ඒ වගේම හස්බන්ඩ්ගේ පවුලේ අය, ඒ වගේම තාත්තගේ යාළුවෙකුයි, එයාලගේ ෆැමිලි එකේ අය ඇවිල්ලා හිටියා. අපි මේ දන්සල දුන්නේ 3 වෙනි වතාවට. ඉතින් හරිම සතුටුයි මේ වගේ දෙයක් කරන්න ලැබිච්ච එක ගැන. සුප් දන්සල අවසානයේ මෙන්න මේව තමයි පේන්නේ. සුප් දන්සල ගැන වචනයක් කියන්න. හොඳයි. හොඳයි. මේ ඉන්න වැඩිම මහන්සි වුණ එක්කෙනා. මේ ඉන්න වැඩිම මහන්සි වුණ එක්කෙනා. අන්තිම දුන්න. තව එකක්. ඒ දවදා. තව එකක් ගත්තයි. දෙකක්. තව දෙකක් ගත්තා. ඔන්න ඔහොම තමයි අපේ සුප් දන්සල ඉවර වුණේ. කොහොම හරි අපි පටන් ගද්දී 9 විතර වුණා. 9ට පටන් අරගෙන අපේ සුප් ටික ඉවර වෙනකොට 12 විතර වුණා. ඉතින් අපි මේ දේ කරේ හරිම සතුටින්. අන්න ඊට පස්සේ අපි හැමෝම සෝමාවතී පන්සලට ගියා. අපි අද මෙහි ඇවිල්ලා මෙලෙස ආකාරයෙන් උතුම්වූ පිටක් සිතාන මෙහි වෙනවාද මහා වාසී සියලුම වේද යාරස්ථාන කරාගොස් ස්ථාන කරනවා හා සමානව මේ උතුම් වූ පාරිශුද්ධ වූ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ සුප් දන්සලේ වැඩ කටයුතු ඉවරුනේ. ඊට පහුවෙන්ද දවස් 2-3ත් අපි මොකද කරේ කියලා බලන්න තව vlog එකකින් මම ගේන්නම්. එතකම් ගිහින් එන්නම්. Thank you for watching.